ජීවිතේ එක මිනිහෙක්ගෙන් වැරදුණු මම දෙවෙනි මිනිහා ගාවට ගියේ වැරදුණු දැන් හදාගන්න හිතාගෙන. ඒත් ආයෙත් වැරදුණු එකමයි උනේ. ඇත්තටම ඇයි අම්මේ තාත්තා අපිව දාලා ගියේ? හොයලා දෙන සතුටින් හිටියෙම නැද්ද? හිටියා. එහෙනම් වෙන්ුනේ? සේකර තාත්තගේ යාළුවෙක්ද? නෑ මේ මට තියෙන්නේ සේකරගේ අඟ පුලාව කියලා මුලින්ම කිව්වේ පහේ පන්ති ටීචර්. වෙන කවුද එහෙම කිව්වේ? කනට ඇහෙන්න කිව්ව නැතුණාට අම්මේ ගමේ හැමෝම එහෙම කියනවා. මහා එකාගේ නම් කොල්ල කුරුට්ටට යනකම්.